අද නොවැම්බර් 3 කියන්නේ මගේ අම්මගේ බර්ත්ඩේ එක. ඉතින් මම ඉන්නේ ගෙදර නෙමෙයි නිසා මම නිතරම බෝඩ් වෙලා. ඉතින් ඒක නිසා මට අපේ අම්මත් එක්ක බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න බැහැ. ඉතින් ඒක නිසා මම හිතුවා පන්සල් යන්න. ඉතින් දැන් යන්න හදන පන්සල් මතක් කරලා ඇස්තුවා. දැන් වෙලාව 6:25යි. මාටම ළඟයි. වෙලාව 6:25යි. ඉතින් මට හිතුණා මේක මට මෙමරි එකක් විදිහට තියාගන්න. ඒක නිසා පොඩි වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුණා. ඉතින් එහෙනම් අපි යමු පන්සල්. මම බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ අපේ අම්මගේ. ඉතින් අපේ අම්මට මේ වෙද්දී අවුරුදු 43ක් වෙනවා. ඉතින් මම හිතුවා පන්සල් ගිහිල්ලා අම්මට ආශිර්වාද කරන්න. මොකද අම්මා මගේ ළඟ නැහැ. මම ඉන්නේ බර්ත්ඩේ එක නිසා. ඉතින් මට අම්මත් එක්ක බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න බැහැ. ඉතින් ඒක නිසා මම පන්සල් ගිහින් අම්මට ආශිර්වාද පතන්න හිතුවා. ඉතින් පහන් 44ක් පත්තු කරලා අම්මට ආශිර්වාද කරලා කොහොම හරි අපි මෙතන ඉඳන් මම ඉන්න බෝඩින් එක ළඟ ඉඳන් මම මේ ගියේ පන්සලට විනාඩි 20ක 30ක විතර දුරක් තියෙනවා. ඉතින් අපි පන්සලට යනකොට 7:20 විතර වුණා. පන්සලට ගිහින් අර කියනවානේ දැන් ලැබපු අවුරුද්දට වඩා වැඩියෙන් පහනක් පත්තු ගන්න කියලා. ඉතින් ඒක නිසා ඒ දේත් කරලා අපි කොහොම හරි පැයක් විතර පන්සලේ ඉඳියා. පන්සලේ ඉඳලා ඔහොම තමයි ඉතින් මම අපේ අම්මගේ බර්ත්ඩේ එක මට පුළුවන් විදිහට සෙලිබ්‍රේට් කරේ.